අදත් අපි ලස්සන ගමනක් යන්න තමයි මේ පිටත් වෙලා තියෙන්නේ. අද දවල් 12ට විතර තමයි අපි පිටත් වුණේ නොටින්හැම් ඉඳලා ලන්ඩන් වලට. පැය 2.5 විතර ගමනකින් පස්සේ තමයි අපි මේ ලන්ඩන් වලට දැන් මේ ඇවිත් ඉන්නේ. අපි කලින්ම හිතුවා මේ වතාවේ ඉස්කෝලේ නිවාඩුව හම්බ වුණාට පස්සේ ලන්ඩන් වල ක්‍රිස්මස් මොන විදිහටද සමරන්නේ කියලා බලන්න. අද දවසේ ඉතින් අපි මුලින්ම හිතුවා ඕටු එක පැත්තේ ගිහිල්ලා ඒ පැත්තේ කොහොමද ක්‍රිස්මස් සමරන්න විදිහ කියලා බලන්න. අපේ මේ ගමනට මේ වතාවේ ඩේමියන්ගේ ස්ට්‍රෝලර් එක ගෙනාවේ නෑ. ඉතින් එයා නම් හරිම කැමැත්තෙන් තමයි මේ ගමන ස්ට්‍රෝලර් එක නැතුව යන්න ආවේ. දැන් අපි මේ ඇවිත් ඉන්නේ ග්‍රීනිච් වල තියෙන ඕටු අරීනා එක බලන්න. අද දෙසැම්බර් 23 වෙනිදානේ. ඉතින් ගොඩාක් දෙනෙක් මේ වෙද්දි නම් ක්‍රිස්මස් වලට හැමෝටම දෙන්න තෑගි නම් අරගෙන ඉවර ඇති. ඒක නිසා වෙනද තරම් නම් මේ ඕටු එකේ සෙනග හිටියේ නැහැ. මෙතනට ආවට පස්සේ අපි මූවි එකක් බලන්න ඕනේ කියලා හිතුවත් ඩේමියන්ට මූවි එක බලන්න ඇතුළට එන්න බැරි නිසාත් ඒ වගේම මේ වෙද්දි මූවි එකේ තියෙන ටිකට්ස් ඔක්කොම විකිනිලා ඉවර නිසාත් අපිට නම් අද මූවි එකක් බලන්න වෙන්නේ නැහැ. දුකෙන් වුණාත් ඉතින් හිත හදාගෙන අපි දැන් මේ ඊළඟට ආවා දවල්ටත් අපිට කන්න මගහැරුණ හින්දා කෑම කන්න. අනිත් අය වගේම ඩේමියනුත් මෙනු එක දිහා බලලා ඒකේ තියෙන පින්තූරයක් දැකලා එයත් කිව්වා එයාට ඕනි කියලා බර්ගර් එකක්. ඕටෝ එකේ තිබුණු මේ රෙස්ටෝරන්ට් එක නම් ඇත්තටම දැක්කහම ගොඩක් ලස්සනයි. ඒ වගේම ඉතින් කෑමත් කාලා බලමු කොයි වගේද කියලා. මේකේ අපේ ලංකාවෙත් කීප දෙනෙක්ම වැඩ කරනවා. ඒක නිසා අපි ඕඩර් කරපු මොක්ටේල් කීපයක් ඒගොල්ලෝ හදනවා බලන්න මමත් මෙතනට ආවා. මේ වෙලාවට රෙස්ටෝරන්ට් එකේ ගොඩාක් සෙනග එන වෙලාවක් නිසා වැඩ කරන කට්ටිය නම් හොඳටම බිසි. දවල්ට කෑම කන වෙලාවත් දැන් පහුවෙලා නිසා ඩේමියන්ට නම් ගොඩක් බඩගින්නේ වගේ ඉන්නේ. ඒ ඔක්කොටමත් වැඩිය ගෙදරින් හදන කෑමට වැඩිය එළියේදී දකින කෑම වලට ගොඩක් ආසයිනේ. ඒක නිසා ඉතින් ඩේමියන්ට අද නම් ගොඩක් හරි සතුටෙන් තමයි මේ කෑම කන්න වාඩි වෙලා ඉන්නේ. අපි මෙතනින් ඕඩර් කරේ මික්ස් ග්‍රිල් එකක්. ඒ වගේම ඩේමියන්ට ඕඩර් කරේ මැක් ඇන් චීස් එකක්. අපි කෑම කාලා එහෙම ඉවර වෙලා ඊළඟට තව ටිකක් ඇවිදින්න කියලා හිතාගෙන මෙන්න මෙතන දැකලා නැවතුණා. මෙතන ඉතින් ලොකු පොඩි කියලා වෙනසක් නැහැනේ. හැම කෙනෙක්ම හරිම ආසාවෙන් තමයි මේ වගේ තැන්වලට ඉතින් සෙල්ලම් කරන්න එන්නේ. ඩේමියන් නම් ගොඩාක් ආසාවෙන් තමයි මේ තියෙන ගොඩාක් සෙල්ලම් වලට එයා ගියේ. මේ තියෙන ගොඩාක් ඒ වගේ සෙල්ලම් කරලා ටිකට්ස් ලැබුණත් මං හිතන්නේ මේකෙන් තමයි වැඩිපුරම ටිකට්ස් අපිට ගන්න පුළුවන් වෙන්නේ. මේගොල්ලෝ ඉතින් සෙල්ලම් කරලා ඉවර වෙද්දී ටිකට් කොච්චර ගනේද කියලා ඉතින් මම බලාගෙන තමයි ඉන්නේ. සමහර අයිටම්ස් වල නම් ඉතින් ටිකට්ස් හම්බෙන්නේ නැහැ. මේ වගේ තැන් වලට සෙල්ලම් කරන්න නම් ඉතින් නිවාඩු දවස් වුණත් නැතත් හැමෝම වගේ එනවා. ඒත් මං හිතන්නේ මේ දවස්වල නම් ටිකක් ළමයි වැඩිපුර එනවා මේ වගේ තැන් වලට. ඔන්න ඉතින් ඩේමියන්ට පටන් ගත්ත ගමන්ම හම්බුණා චූටි තෑග්ගක්. කී ටැග් එකක්. ඒක ජින්ජර් බ්‍රෙඩ් කී ටැග් එකක්. මේ දෙන්නත් ඉතින් පොඩි ළමයි වගේ බයික් රේස් යන්න තමයි මේ හදන්නේ. ඊට පස්සේ ටිකකින් අපේ ඩේමියන්ටත් ඕන වුණා මේ වැඩේම කරන්න. එයත් හරි ආසාවෙන් තමයි මාමත් එක්ක මේ ගේම් එක කරන්නේ. ඊළඟට ඉතින් මෙන්න මේ ගේම් එක කරද්දී අපේ මල්ලි නම් ගොඩක්ම හිමින් තමයි ප්ලේ කරේ. ඒක බලාගෙන ඉන්න බැරුව එහා පැත්තේ හිටපු එක්කෙනත් අපේ මල්ලිට අන්තිමට විහිළු කරා. ඊළඟට දැන් මේ ටිකට කොච්චර පොයින්ට්ස් හම්බෙලා තියෙනවද කියලා තමයි ඒගොල්ලෝ බලන්නේ. ඒ පොයින්ට්ස් වලින් පුංචි තෑගි දෙක තුනකුත් අරගෙන අපි දැන් මේ තව ටිකක් ඇවිදින්න තමයි හදන්නේ. අර සෙල්ලම් කර කර ඉන්නව නම් දැනුනේම නෑ. දැන් අපි මේ ඊළඟට අපේ හෝටල් එකට චෙක් ඉන් වෙන්න තමයි හදන්නේ. අපි ඉතින් හොඳටම රවුම් ගහ ඉඳලා ඕටු එකේ දැන් තමයි හෝටල් එකට චෙක් ඉන් උනේ. මේ ට්‍රිප් එක තමයි අපි මේ අවුරුද්දට යන අන්තිම ට්‍රිප් එක. අපි ලන්ඩන් වල දවස් 3ක් ඉඳලා
ලන්ඩන් වල තියෙන ක්‍රිස්මස් බලලා යන්න තමයි මේ ඇවිත් ඉන්න කට්ටියම. බලමු අපේ රූම්ස් කොයි වගේද තියෙන්නේ කියලා. ඩේමියන්ට නම් ඉවසිල්ලක් නෑ මොන වගේද කියලා බලන්න යාගේ රූම් එක. ඔක්කොටම කලින් ඇතුළට ගිහිල්ලා එයා තමයි මේ ඔක්කොගම විස්තර බලන්නේ. බාත්රූම් එකත් පිළිවෙලකට හොඳට ඉඩකඩ ඇතුව තියෙනවා. ඒ වගේම තමයි රූම් එකත් ගොඩක් පිළිවෙලකට ඉඩකඩ ඇතුව රේන්ජ් කරලා තියෙනවා. ඇවිදල මහන්සියටම හොඳට නිදාගෙන අද අපි මේ උදෙන් මාව බ්‍රෙක්ෆස්ට් එක ගන්න. බලමු බ්‍රෙක්ෆස්ට් එකට මොනාද මේ හොටෙල් එකේ තියෙන්නේ කියලා. පුරුදු විදිහට ඉතින් ඉංග්‍රීසි බ්‍රෙක්ෆස්ට් එකට ඕන කරන දේවලුත් වගේම සැලඩ් තිබුණා. ඊට අමතරව තව ෆ්‍රයිඩ් රයිස් එකක් තිබුණා. ඒක තමයි විශේෂම දේ. කාට් ෆෘට් වල මේ වෙද්දි නම් ඉවර වෙලා තිබුණා. හැබැයි ආයිත් ගේනවා කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. ඉතින් කාලා කොෆි එකකුත් බීලා අපි මේ එළියට යන්න තමයි හදන්නේ. අපි හයිඩ් පාක් වින්ටර් වොන්ඩර්ලෑන්ඩ් එකට තමයි මේ යන්නේ. මේ හයිඩ් පාක් වින්ටර් වොන්ඩර්ලෑන්ඩ් එකේ ටිකට්ස් බුක් කරේ නම් මම මාසෙකටත් කලින්. මං හැමදාමත් කියනවා වගේ මෙහි ඉතින් කලින්ම හැමදේම බුක් කරන්න ඕනේනේ. මොනවා හරි ඉවෙන්ට් එකක් කරනවා නම් හරි නැත්නම් කොහේ හරි යන්න බස් එකක් බුක් කරනවා නම් හරි වේලස්සනින් කරන එක තමයි අපිට පහසුම. හයිඩ් පාක් වින්ටර් වොන්ඩර්ලෑන්ඩ් එකේ අපේ එන්ට්‍රන්ස් ටයිම් එක තිබ්බේ හවස 3 ඉඳන් 4 වෙනකම්. ඉතින් ඒ ටයිම් එක තමයි අපි මෙතනට එන්ට්‍රන්ස් වෙන්න ඕනේ. එන්ට්‍රන්ස් වුණාට පස්සේ අපි කැමති වෙලාවක් වෙනකම්ම මේකේ ඉන්න පුළුවන්. මේවේ තියෙන ගොඩාක් ගේම් ඉවෙන්ට්ස් වින්ටර් එකේ වගේම සමර් එකෙත් තියෙනවා. ඉතින් මේ දෙකේම තියෙන ඒවා ගොඩක්ම පොදු දේවල් තමයි තියෙන්නේ. ඊට අමතරව වින්ටර් එකට කියලා විශේෂ වෙන්නේ ස්කේටිං වගේ දේවල්. ඩේමියන් දැන් මේ හදන්නේ තාරාවුන් අල්ලන ගේම් එකක් කරන්න. බලමු ඩේමියන්ට මොන හරි හම්බ වෙයිද කියලා. මේ ගේම් එකෙන් ඩේමියන්ට ලොකුම තෑග්ග ගන්න බැරි වුණත් එයාට පුංචි ගිෆ්ට් එකක් හම්බුණා. ඒකට නම් එයාට ගොඩක්ම සතුටුයි. මෙන්න මේ ගේම් එකට නම් අපේ මල්ලිට යන්න ආසයි කියලා එයා ගියා. ඒක නම් ගොඩක් බය හිතෙනවා කියලා එයා කිව්වා. ඊළඟට මම යන්න ආසාවෙන් හිටිය එකක් තමයි රෝලර් කෝස්ටර් එක. ලොකු පොලිමක ඉඳලා මේ රෝලර් කෝස්ටර් එකේ ආසෙින්දම මම කොහොම හරි ගියා. ඇත්තට මේක ගොඩාක් බය හිතෙනවා. බය හිතෙනවා විතරක්ම නෙමෙයි බය හිතෙනවටත් වැඩිය මේ සීතලේ මේ රෝලර් කෝස්ටර් එකේ ගොඩාක් සීතල හුලං වැදීගෙන යනකොට තමයි ගොඩක්ම අමාරු. අපි මේක යන්න තෝරගත්තේ රෝලර් කෝස්ටර් එකේ තියෙන ඉස්සරහම සීට් එක. ඒක නිසා මේක යනකොට ගොඩක්ම බය හිතෙන්නේ අපිට ඉස්සෙල්ලම මේක ඉස්සරහා පේන නිසා. ඊකත් ගිහිල්ලා ඉවර වෙලා අපේ මල්ලි ඊළඟට තීරණය කළා එයාට යන්න ඕනේ කියලා මෙන්න මේ උසම උස ගේම් එකට. මේක ඉතින් මම සමයකෙත් පෙන්නලා තියෙනවා වගේ ගොඩාක් උඩක ඉඳලා තමයි එක පාරටම මේකෙන් පහලට අතාරින්නේ. මේක නම් මම ඉතින් ගියේ නෑ. හැබැයි මේක දකිද්දිත් මට නම් ගොඩක් බයයි. මල්ලිත් කිව්වා මේක එක්ස්පීරියන්ස් කරලා ඒක ගොඩාක් බය හිතෙන ගේම් එකක් කියලා. මේ වින්ටර් වොන්ඩර්ලෑන්ඩ් එකේ ඉතින් පුරුදු විදිහටම එක විදිහේ ගේම්ස් තියෙනවා වගේම ගොඩාක් කෑම කඩ වර්ගත් තියෙනවා. ඒ වගේම තමයි චූටි ගිෆ්ට්ස් අයිටම් ගන්න තැනුත් තියෙනවා. කොයි තරම් උණුවෙන් කෑම බීම තිබුණත් ඉතින් ඒවා ටක් ගාලා නිවෙනවා. මොකද ඒ තරමටම සීතලයි මේ දවස් ටික. මේවට එන ගොඩ දෙනෙක්ගේ තියෙන ආසාවක් තමයි ගේම්ස් ප්ලේ කරලා ලස්සන ලොකු ටෙඩිය දිනාගන්න එක. හැමෝම සෙල්ලම් කර ගානක් නැතුව හිටියට මේ වෙලාවේ නම් ටෙම්පරේචර් එක -1ටත් වඩා අඩුයි. ඩේමියන් හැම වතාවෙම ආස කරන දෙයක් තමයි මේක. කලින් වතාවල් වල වගේ ගොඩක් බයෙක් නෙවෙයි දැන් එයා ඉන්නේ. හරිම සතුටින් තමයි එයා දැන් මේ ඒවට සහභාගී වෙන්නේ.
අපි කට්ටියම යන හින්දා එයා හරි සතුටින් තමයි හැමෝම දිහා බල බල යන්නේ. මට ස්කේටිං කරන්න බැරි වුණත් මම නම් හරිම ආසයි මේ ස්කේටිං කරන කට්ටිය දිහා බලාගෙන ඉන්න. පුරුදු කට්ටිය නම් ගොඩාක් ලස්සනට ඉතින් ස්කේටිං කරනවා. ඊට පස්සේ අපේ මල්ලි හස්බුනේ දෙන්නම කිව්වා ඒගොල්ලොන්ට මේකට යන්න ඕනි කියලා. මේක හොල්මන් ගයක්. හැබැයි ඒක පෙන්නන්නේ VR වලින්. ඉතින් ඒ දෙන්න දැන් මේක එක්ස්පීරියන්ස් කරන්න තමයි හදන්නේ. බලමු ඒගොල්ලෝ ගිහිල්ලා ආවම ඒගොල්ලෝගේ එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා. ඉතින් මේකක දෙන්නෙන්ට තමයි වාඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ දෙන්නම වාඩි වෙලා VR එකක් දෙනවා ඒ දෙන්නටම. මම ඉතින් ඒ දෙන්න ඒ ගේම් එක ගිහින් එනකන් බලාගෙන හිටියා ඩේමියනුත් එක්ක එළියට වෙලා. මේ වෙලාවේ නම් එළියේ ඉන්නවා කියන එක නම් හරිම අපහසුයි. මොකද ඒ තරම්ම ගොඩාක් සීතලයි එළියේ. ඒ දෙන්න නම් කිව්වේ මේ එක්ස්පීරියන්ස් එක නම් ඒගොල්ලෝ පොඩ්ඩක්වත්ම බය වුණේ නැහැයි කියලයි. ඊළඟට මේගොල්ලෝ දැන් තව ගේම් එකක් කරන්න තමයි හදන්නේ. බලමු අපේ මල්ලි එක වින් කරයිද කියලා. එයාට ඒ ගේම් එක වින් කරන්න නම් හම්බුන්නේ නැහැ. ඊට පස්සේ එයා කරපු ඩාට්ස් ගේම් එක වින් කරලා හම්බ වුණ ජින්ජර් බ්‍රෙඩ් අපේ ඩේමියන්ට දුන්නා. ඊළඟට අපි ආසම කරන මාෂ්මෙලෝ කන්න තමයි මෙතනට ආවේ. අපි වින්ටර් වොන්ඩර්ලෑන්ඩ් එකේ ගොඩාක් වෙලා ඉඳලා දැන් අපි හොටෙල් එකට ආපහු යන්න තමයි හදන්නේ. මොකද මෙතන දැන් ගොඩාක් සීතලයි. ඊයේ ගොඩාක් රෑ වෙනකම්ම අපි එළියට වෙලා හිටපු හින්දා අද ටිකක් පරක් වෙලා නැගිටලා තමයි බ්‍රෙක්ෆාස්ට් එකට ආවේ. අදත් ඉතින් ඊයේ තිබුණා වගේම පුරුදු විදිහටම බ්‍රෙක්ෆාස්ට් එකේ හැම දෙයක්ම තිබුණා. අපි කාලා ඉවර වෙලා ඊට පස්සේ අපේ බෑග් පැක් කරගත්තා. අද අපි චෙක් අවුට් වෙන්න ඕන නිසා. ඊට පස්සේ අපි චුට්ටක් අපේ මේ හොටෙල් එකේ එළියට ඇවිදින්න ආවා. හොටෙල් එකේ ගාඩන් එකේ ඩෝග්ස් කිහිපයක්ම වගේ ඩයිනින් පොඩ්ස් කිහිපයක්ම තියෙනවා. මේ ක්‍රිස්මස් දවස් නිසා හරිම ලස්සනට මේවා රෑට ලයිට් දාලා ක්‍රිස්මස් ඩෙකරේෂන් කරලා තියෙනවා හැමෝටම ඩයිනින් කරන්න. ඩයිනින් කරන්න මේ ඩෝම් එකක් තෝරගන්නවා නම් කලින්ම බුක් කරන්න ඕනේ. දැන් මේ තියෙන දවල්ට බුක් කරලා ඩෙකරේට් කරපු එකක්. මෙතන යාළුවෝ කීප දෙනෙක්ම ඉන්නවා නම් ගොඩක්ම හොඳයි විනෝදෙන් ලස්සනට කාලය ගත කරන්න. මේක ප්‍රයිවට් ඒරියා එකක් නිසා ඒ වගේම හීටර්සුත් තියෙන නිසා ගොඩාක්ම ලස්සනට මේ එක්ස්පීරියන්ස් එක මම හිතන්නේ අපිට ගන්න පුළුවන් ඩිනර් ටයිම් එකට. මේ හොටෙල් එකේ මං ආස කරපු තවත් තැනක් තමයි මෙතන. වටපිට ඇවිද ඇවිදින්නලා අපේ චෙක් අවුට් වෙන ටයිම් එකත් ඇවිල්ලා. අපේ බස් එක තියෙන්නේ 1:10ට. ඒ වුණාට අපි ටිකක් කලින්ම චෙක් අවුට් වෙන්න හිතුවා. මොකද අද දෙසැම්බර් 25 වෙනිදා. ඉතින් ලන්ඩන් වල ට්‍රේන්වත් බස්වත් මුකුත් අද දවසේ වැඩ කරන්නේ නැහැ. ඒක නිසා අපිට ඌබර් එකක් දාගෙන තමයි අපේ බස් එක තියෙන ස්ටේෂන් එකට යන්න උනේ. මේ අවුරුද්දට ගියපු අන්තිම ට්‍රිප් එක තමයි අපි මේ විදිහට ඔන්න ගියේ. තව දින කිහිපයකින් ලබන අලුත් අවුරුද්දේ ගොඩාක් ලස්සන ගමන් කිහිපයක් යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා.